හෙලෝ ඔන්න අලුත් අවුරුද්දට පස්සේ මම ඔයගොල්ලන්ට අරගෙන ආවේ රසම රස කේක් එකක්. අපි හැමදාම කන්නේ බටර් කේක්, චොක්ලට් කේක්, කොෆි කේක්, බර්ත්ඩේස් වලට මේවා අයිසිං කරනවා. ඉතින් මේ එකම රස තියෙන කේක් කාලා ඇති වෙලා නම් ඔය අයිසිං වලට ගොඩාක් අකමැති කෙනෙක් නම් ඔයාට මේ රටේ මිශ්‍ර ටී කේක් එක try කරලා බලන්න පුළුවන්. ටී ෆැක්ටරි වල රෙස්ටෝරන්ට් වල ඉඳන ටී කේක් එක ඔයා කාලා තියෙනව නම් අන්න ඒ රස සහ රටේ ඉඳිවල රස තමයි මේ කේක් එකකින් එන්නේ. ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස කේක් එක හදාගන්නේ කියලා. ඊට කලින් ඔයා තාම subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න අපි බලමු මේකට අපිට මොනවද ඕන වෙන්නේ කියලා. හොඳයි. මුලින්ම මම අරගෙන තියෙනවා රටේ ඉඳි. ඉතින් මේ වගේ ඇට ඉවත් කරලා තමයි තියෙන්නේ. මෙතන තියෙනවා රටේ ඉඳි ග්‍රෑම් 250ක්. ඊළඟට මෙතන තියෙනවා බටර් හෝ මාගරින් ග්‍රෑම් 170ක් ගන්න. ඊළඟට පාන් පිටි අවශ්‍ය වෙනවා. පාන් පිටිත් ග්‍රෑම් 170යි. වැඩිපුර මේස හැඳි දෙකක් පාන් පිටි අවශ්‍ය වෙනවා රටේ ඉඳි වල දවට ගන්න. ඊළඟට ලොකු බිත්තර 4ක්. සීනි අවශ්‍ය වෙනවා ග්‍රෑම් 170ක්. ඊළඟට මේ තියෙන තේ කහට මිලිලීටර් 50ක්. මේස හැඳි 5ක් ගත්තා නම් හරි. ඊළඟට බේකින් පවුඩර් තේ හැඳි 2යි. ඊළඟට බේකින් සෝඩා තේ හැඳි 1ක් අවශ්‍ය වෙනවා. මේ බේකින් සෝඩා කියන්නේ අප්ප සෝඩා වලට. ඊළඟට වැනිලා අවශ්‍ය වෙනවා තේ හැඳි 2ක්. ඉතින් ඒ ටික තමයි අවශ්‍ය වෙන්නේ. අපි මුලින්ම සාමාන්‍ය කේක් එකක් හදන විදිහටම බටර් ටික මුලින් චුට්ටක් බීට් කරගෙන ඉමු. බටර් ග්‍රෑම් 170 ටිකක් කළා බීට් කරාට පස්සේ සීනි ග්‍රෑම් 170ත් එකතු කරලා නැවතත් හොඳින් මිශ්‍ර කරගමු. ඊළඟට බිත්තර 4 එකින් එක දාගෙන බීට් කරන්න. අපි සාමාන්‍යයෙන් බටර් කේක් එකක් හදන විදිහටම තමයි මුලින් ටික සිද්ධ කරගන්නේ. දැන් මේකට වැනිලා තේ හැඳි 2ත් එකතු කරගන්න. මම කලින් වගේ වැඩිපුර ගත්ත පාන් පිටි ටික රටේ ඉඳි ටිකට දාලා පොඩ්ඩක් හොඳින් කවලම් කරන්න. ඒ වගේ විශේෂ දෙයක් කියන්න ඕනේ. ඔය රටේ ඉඳි ටිකක් හීනියට කපලා තියාගන්න ඕනේ. නැත්නම් රටේ ඉඳි ටික ඔක්කොම කේක් එකේ යටට බහින්න බලනවා. සාමාන්‍යයෙන් ෆෘට් කේක් එකක් හදනකොට වගේ හැමතැනටම විසිරලා යන ගතිය අඩුයි. මොකද රටේ ඉඳි වල බර කොහොමත් ටිකක් වැඩි. දැන් ඉතුරු පාන් පිටි ග්‍රෑම් 170ට අපි බේකින් පවුඩර් සහ බේකින් සෝඩා කියන දෙකම එකතු කරනවා. මේකට අප්ප සෝඩා එකතු කරන්න හේතුව තමයි මේක ටිකක් විතර බර කේක් එකක්. ඒ කියන්නේ රටේ ඉඳි වැඩිපුර දාන නිසා. ඉතින් ඒක නිසා තමයි අපි අප්ප සෝඩාත් එකතු කරන්නේ. හොඳයි දැන් ඔයාලට පුළුවන් අපේ පිටි මිශ්‍රණය ටික ටික එකතු කරලා එකපාර බීට් කරන්න එපා. පොඩ්ඩක් ස්පැචුල එකක් වගේ අරගෙන එහෙම නැත්නම් මං වගේ ඔයාලට හුරුයි නම් බීට් එකෙන්ම පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා මේක කවලම් කරගන්න. ඒ විදිහට ටිකක් කවලම් කරාට පස්සේ ඔන්න ඔයාලට මේක බීට් කරන්න පුළුවන්. ගොඩක් වෙලා බීට් කරන්නේ නැහැ. රවුමක් දෙකක් ගිහිල්ලා ඔයාලට මේක හොඳට මික්ස් වුණා කියලා තේරුණාට පස්සේ අපි හදාගත්ත රටේ ඉඳි ටික මේකට එකතු කරමු. ඊට පස්සේ රටේ ඉඳි ටික හොඳින් විසිරලා යන විදිහට ස්පැචුල එකෙන් හොඳින් මේක මික්ස් කරගන්න. ඔන්න දැන් අපිට පුළුවන් අපේ තේ කහට ටික එකතු කරන්න. ඉතින් ටිකක් තදට තමයි මම මේ කහට එක ලෑස්ති කරගත්තේ. ඒ වගේම ටිකක් නිවෙන්න තියලා ගන්න මේක. ඊට පස්සේ ඔයා ලෑස්ති කරගත්ත ට්‍රේ එකට අපේ මිශ්‍රණය දාලා දැන් ඔන්න සාමාන්‍ය විදිහට බේක් කරගන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් බටර් කේක් එකක් බේක් කරන විදිහට මේක බේක් කරගන්න. නමුත් මේක ටිකක් වෙලා බේක් වෙද්දී ඔයාට හිතේ උඩ ගොඩක් හර වෙලා කියලා. මොකද මේකේ පාට එන්න පටන් ගන්නවා. ඒ නිසා ටිකක් වෙලා යනකොට කෙනෙක් කේක් එක බේක් වීගෙන එනකොට උෂ්ණත්වය ටිකක් අඩු කරලා හොඳින් කේක් එක බේක් වෙනකල් තියාගන්න. මගේ oven එකේ විදිහට සෙන්ටිග්‍රේඩ් අංශක 155ට විනාඩි 50ක් මම මේක බේක් කරගත්තා. ඉතින් මේ දාපු රටේ ඉඳි තමයි එළියට ඇවිත් තියෙන්නේ. කේක් එක නිවුණාට පස්සේ ඔන්න මම මේකට පොඩි ග්ලේස් එකක් දාගන්නයි යන්නේ. මේ කේක් එක ඔයාලට මේ විදිහට නිකන් කන්නත් පුළුවන්. පැන් රස හරිම අඩුයි මේ කේක් එකේ. ඉතින් ඒ නිසා මම පොඩි අයිසිං ග්ලේස් එකක් දාගන්නවා. ඉතින් ඒක හදන්නෙත් මම රටේ ඉඳි සහ තේ භාවිතා කරලා. කලින් වගේම තේ කහට මිලිලීටර් 30ක් වගේ අරන් තියෙනවා මේ සැහැඳි 3ක්. ඒ වගේම රටේ ඉඳි චූටියට කපලා ග්‍රෑම් 50ක් වගේ අරගෙන තියෙනවා. දැන් මම මේ දෙක බ්ලෙන්ඩ් එකට දාලා හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. හොඳ පේස්ට් එකක් වෙනකල්. පොඩ්ඩක් කැලි තිබ්බට කමක් නැහැ. කොහොම හරි මම මේ දෙක හිමින් බ්ලෙන්ඩ් කරගන්න තමයි යන්නේ. මේ තියෙන මම මේ හදාගත්ත පේස්ට් එක. ඉතින් මේ පේස්ට් එකට මම කිරි එකතු කරනවා. ඔයා ගාව මිල්ක් මේඩ් තියෙනවා නම් මිල්ක් මේඩ් මේ සැහැඳි 3ක් විතර එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මං වගේ පිටිකිරි මේ සැහැඳි 3කට වතුර මේ සැහැඳි 2ක් විතර මිශ්‍ර කරලා මේ විදිහට එකතු කරන්න පුළුවන්.
ඒ වගේම මේකට ඔයා ලුණු පිංචක් දාගන්න ඕනේ නියම රස ගන්න. ඊළඟට අවසානයේට මම මේකට icing sugar එකතු කරනවා. ඉතින් මේක ඔයාගේ හිතේ මිම්මට රසයේ හැටියට තමයි එකතු කරන්න ඕනේ. icing sugar මට ග්‍රෑම් 30ක් වගේ තමයි අවශ්‍ය වුණේ. ඉතින් ඔයාට මීට වඩා පැන් රස අවශ්‍යයි නම් වැඩිපුර icing sugar ටිකක් දාලා මේක හදාගන්න. ඒ වගේම icing sugar ගෙදර නැත්නම් ඔයාට පුළුවන් සීනි ටිකක් ග්‍රයින්ඩ් කරලා මේ විදිහට හදාගන්න. ඉතින් මේ තමයි අපි හදාගත්ත ග්ලේස් එක. ඉතින් අපේ ග්ලේස් එක මේ විදිහට අපේ කේක් එක උඩට දාගන්නයි යන්නේ. ඉතින් මේ විදිහට වගේ කේක් එක නිවුනට පස්සේ ග්ලේස් එක දාලා ඒක හැමතැනටම හොඳින් ස්ප්‍රෙඩ් කරගන්න. ඔයාට කැමති නම් වැඩිපුර දාන්න පුළුවන්. එහෙම නැත්නම් මම උගේ මෙහෙම සාමාන්‍ය විදිහට මේක උඩින් ස්ප්‍රෙඩ් කරගන්න පුළුවන්. ඉතින් මගේ රසට අනුව නම් මේ ග්ලේස් එකකින් තමයි මට ගොඩාක්ම මේ කේක් එකේ නියම රස ආවේ. එහෙම ලොකු සීනි රහක් එන්නේ නැහැ. ගොඩක් පැන් රසක් එන්නේ නැහැ මේ ග්ලේස් එකකින්. මේකට වෙනම යුනික් රසක් තමයි එන්නේ. ඊට පස්සේ මම මේක මේ සරස ගන්නෙත් පුංචිට කපාගත්ත රටේ ඉඳි වලින්. ඉතින් මම මේ කේක් එක හැදුවේ මගේ අම්මගේ උපන්දිනේට. එයාලා කොහොමත් අයිසිං වගේ සීනි වැඩිපුර දේවල් කන්න කැමති නැහැනේ. ඉතින් ගෙදර ගොඩාක් සතුටු වුණා. මොකද මේක ඇත්තටම හරිම රස කේක් එකක්. හරිම වෙනස් කේක් එකක්. හැමදාම කන කේක් වලට වඩා හරිම වෙනස් රසයක් තමයි මේකෙන් ආවේ. ඉතින් මේකේ රස ගැන කියනවා නම් හරියට අපි රටේ ඉඳි එකක් අගත් ඒක හට එකක් බොනවා වගේ. ඊට අමතරව බටර් කේක් කෑල්ලකුත් කනවා වගේ. ඉතින් ওই වගේ ඔක්කොම රසවල් මිශ්‍ර වෙලා හරිම නැවුම් රසක් තමයි මේ කේක් එකකින් ආවේ. ඉතින් අනිවාර්යයෙන්ම හදලා බලන්න. ඉතින් කෑල්ලක් කපලා පෙන්නන්නම්. මේක හරිම සොෆ්ට් කේක් එකක්. ඉතින් මේ බලන්න මේ විදිහට තමයි තියෙන්නේ. ග්ලේස් එක මේ විදිහට තියෙනවා. ඒක ටිකක් වෙලා යද්දී හොඳින් කේක් එකට හයි වෙනවා. ඉතින් රටේ ඉඳි තනින් තන හැපෙනකොට මේක මාරම රසයි. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා හදලා බලන්න. ඊළඟ දවසෙත් ගොඩක් රස කෑමක් අරන් එන්න හිතාගෙන ඉන්නේ. ඒ නිසා subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඔයාට සුබ දවසක්. bye bye.